ඔහයෝ අද අපි කතා කරමු මෙන්න මේවා ගැන. ඔයාලා බලනවද මේ මොනවද කියලා? මේ තමයි මට ජපානයේ ඇතුළේ හොස්පිටල් වලින් හම්බෙන හොස්පිටල් කාඩ්. කියන්නේ මම හොස්පිටල් 5කට වගේ ගිහිලා තියෙනවා. ඒ හොස්පිටල් වලින් හම්බෙච්ච කාඩ් තමයි මේ තියෙන්නේ. අද අපි පොඩ්ඩක් ජපානයේ හොස්පිටල් සෞඛ්‍ය පැත්ත ගැන චුට්ටක් කතා කරමු. ඔයාලා හැමෝම දන්න දෙයක් තමයි ජපානයේ හොස්පිටල් එකේ බිල ගොඩක් වැඩි කියන එක. ඒක හැමෝම වගේ දන්න දෙයක්. ඔව් ඒක ඇත්ත. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපි ජපානයට ආවට පස්සේ ඕනම වීසා එකකින් ආපුවහම අපි මෙහෙට ආපුවම අපිට අනිවාර්යෙන් තියෙන දෙයක් තමයි ඉන්ෂුරන්ස් කාඩ් එක. ඉන්ෂුරන්ස් එක කියන්නේ හොකෙන්ෂෝ කියලා කියන්නේ ඉන්ෂුරන්ස් කාඩ් එකක් අනිවාර්යෙන් තියෙනවා. ඒ කාඩ් එකකින් 75ක් කැපෙනවා. ඒක අපේ සැලරි එකකින් හැම මාසෙම සැලරි එකකින් යම්කිසි මුදලක් ඒකට කැපෙනවා. ඒක නිසා 75ක් එකකින් කැපිලා අපි ඉතිරි 125 තමයි අපි අතින් ගෙවන්න ඕන. ගොඩාක් අයට ලංකාවෙන් ඉන්න ළමයින්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ලංකාවෙන් එනකොට මේ වගේ මට ලෙඩ තියෙනවා මට ඒවට බෙහෙත් ගන්න පුළුවන් වේද ජපානයට ආපුවාම එයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා මම හිතනවා. අපි බලමු මුලින්ම හොස්පිටල් එකකට ගියපුවාම අපි මුලින්ම මොනවද කරන්න ඕනි කියලා. ඔයාලට අනිවාර්යෙන් ජපානයට ආපුවාම ඔයාලා අනිවාර්යෙන් my number card එක කියලා කාඩ් එකක් හදනවා. ඒක කනෙක්ට් කරලා තියෙන්නේ ඔයාලගේ සයිරෝ කාඩ් එකට හරි ඔක්කොටම කනෙක්ට් කරලා තියෙන්නේ my number card එක කියලා තියෙනවා කාඩ් එකක්. ඕනම හොස්පිටල් එකකින් ගියපු ගමන් අපෙන් අහන්නේ my number card එක තියෙනවද කියලා තමයි අහන්නේ. අපි my number card එක දුන්නාම එයාලා අපිට ඇප්ලිකේෂන් එකක් දෙනවා ෆිල් කරන්න. ඒ ඇප්ලිකේෂන් එකේ පොඩි ප්‍රශ්න ටිකක් අහන්නේ. ඔයාලගේ ඇඩ්‍රස් එක, එතකොට පෝස්ටල් කෝඩ් එක, ඔයාලගේ ෆෝන් ටෙලිෆෝන් නම්බර් එක, ඒ වගේ දේවල් තමයි ඔයාලගෙන් සාමාන්‍යයෙන් අහන්නේ. ඒ වගේ ඇප්ලිකේෂන් එකක් දෙනවා. ඒක ෆිල් කරලා දුන්නාම අපි ඒ හොස්පිටල් එකේ රෙජිස්ටර් කරගන්නවා. රෙජිස්ටර් කරගෙන මේ වගේ කාඩ් එකක් අපිට දෙනවා ඉන්න ලෑස්ති වෙද්දින්. ඊට පස්සේ අනිවාර්යෙන් මෙහෙම දෙයක් තියෙනවා ජපානය ඇතුලේ යන හොස්පිටල් එකෙන්ම අපිට බෙහෙත් දෙන්නේ නැහැ. අපි අනිවාර්යෙන් කුත්සුරියා එකක්. ඒ කියන්නේ බෙහෙත් ගන්න වෙනම ෆාමසි එකට ගිහිල්ලා ඒ ෆාමසියෙන් තමයි බෙහෙත් ගන්න ඕන. හොස්පිටල් එක බිල් එක අපි වෙනම පේමන්ට් කරන්න ඕනි. ඒ වගේම බෙහෙත් වල බිල් එක අපි වෙනම පේමන්ට් කරන්න ඕනි. ඒ දෙක වෙනම අපිට ගෙවන්න තියෙන බිල් එක. සාමාන්‍යයෙන් කුස්සිරියා වලත් my number card එක දීලා එතනත් රෙජිස්ටර් කරගන්න අවස්ථා තියෙනවා. ලංකාවෙන් එන කිසිම ළමයෙක් බය වෙන්න එපා. ඔයාලට මෙහෙට ඇවිල්ලා කිසිම ප්‍රශ්නයක් නැතුව මෙහෙ බෙහෙත් ගන්න පුළුවන්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අර ලංකාවේ ડોක්ටර්ස්ලා වගේ මෙයාලා අර එක ෂොට් එකෙන් අපි කියන්නේ ලංකාවේදී නම් එක බෙහෙත් ලැබිපුවාම එකෙන්ම ලෙඩේ ඉක්මනට සනීප වෙනවානේ. හැබැයි මෙහි එහෙම චුට්ටක් අඩු ගතියක් තියෙනවා. මොකද මම හොස්පිටල් වලට ගියපුවාම දන්න නිසායි කියන්නේ. පොඩි කාලයක් යනවා ඒක හොඳ වෙන්නේ. වගේම ડોක්ටර් ටිකක් ලෙඩේට බය ගතියකුත් තියෙනවා. මොකද මම දත් පෙන්නන්න ගියපු වෙලාවක එයාලා උඩතල්ල යටතල්ල එකට සුද්ධ කරන්නේ නැහැ. උඩතල්ල වෙනම දවසක සුද්ධ කරලා යටතල්ල වෙනම දවසක තමයි සුද්ධ කරන්නේ. අර කාලය ගත වෙන එකක් තියෙනවා කියලා මට හිතෙනවා. මොකද මම අසනීප වුණාම එක ලෙඩ වලට මම බෙහෙත් ගන්න ගිහිල්ලා තියෙන නිසයි මේ කියන්නේ. ලංකාව ඇත්තම ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රය ඒ අතින් හොඳයි කියලා හිතනවා. මොකද දන්නවද? අපි හොස්පිටල් එකකට ගියපුවාම අපිට එතනින් හැම දෙයකටම බෙහෙත් ගන්න පුළුවන්. ඒ කියන්නේ තුවාලයක් වුණා තුවාලෙට බෙහෙත් ගන්න පුළුවන්. උණ කැසෙන් මිරිසා වුණොත් එහෙම ගන්න පුළුවන්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔයාලගේ උගුර කන නාසය ඒ සම්බන්ධව නම් වෙනම ක්ලිනික් සෙන්ටර් එකකට යන්න ඕන. ඒ කියන්නේ එකම තැන ඔක්කොටම බෙහෙත් කරන්නේ නැහැ. එතකොට හම ආශ්‍රිත රෝග මොනවා හරි නම් ඒකට වෙනම තැනකට යන්න ඕනේ. ඒ වගේ ඩෙන්ටල් ප්‍රශ්න තියෙනවා නම් ඒ උණ කැසෙහිම් මිරිසාව තියෙනවා නම් වෙනම හොස්පිටල් එකක්. ඒ වගේ එක ශේෂ්ත්‍ර වලට එක තැන්වල හොස්පිටල් තමයි තියෙන්නේ. දැන් මගෙත් මේ කාඩ් පහක් තියෙන්නේ. මම ලෙඩ පහකට ඒ කියන්නේ එක වර්ගයේ ලෙඩ පහකට බෙහෙත් ගන්න ගියපු කාඩ් පහක් තියෙන්නේ. ඒ වගේ එකම තැනකින් මෙහි බෙහෙත් ගන්න අමාරුයි. අපි එක තැන්වලට යන්න ඕන බෙහෙත් ගන්න. ඒ වගේම ඒව අපි සර්ච් කරලා තමයි මම නම් වැඩිපුරම හොයාගත්තේ. ඒ ලෙඩේ නම හොයාගෙන සර්ච් කරලා තමයි මම හොස්පිටල් සාමාන්‍යයෙන් හොයාගන්නේ.
ඔයාලා ලංකාවෙන් ඉඳින් කිසි දෙයකට බය වෙන්න එපා. හැබැයි මම මෙහෙම දෙයක් කියනවා. ඔයාලා ලංකාවෙන් එනකොට දත් එහෙම පෙන්නගෙන එන එක හොඳයි. ඔයාලට මොනවා හරි කියන්නේ දත්වල ප්‍රශ්න තියෙනවා නම් දත් පුරවන්න තියෙනවා නම් ඔයාලා දත් එහෙම පුරවගෙන එන්න. මොකද ඔයාලගේ වීසා එක එනකම් පොඩි කාලයක් ඔයාලා ලංකාවේ ඉන්නනේ. ඒ කාලය අතරතුරාවට ඔයාලා දත් එහෙම පුරවගෙන එන එක හොඳයි කියලා මම හිතනවා. මම හිතනවා මේ වීඩියෝ එක ලංකාවෙන් ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි කියලා. අපි මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු. මතනේ.